ෆිල්ම් එක පටන් ගන්න රීස් දුරකථන වලින් පිරුණු කාමරයක ඉඳගෙන ඉන්න දර්ශනයකින්. එහෙම ෆෝන් එකක් අස්සෙම අංක ටිකක් ලියපු කොළ කෑල්ලක් තියෙන කළු පාට ෆෝන් එකකුත් තියෙනවා. එයා අංකය ඩයල් කරනකොටම එයාට ෆෝන් එකක් රින් වෙන සද්දයක් ඇහෙනවා. එයා ඒකට පිළිතුරු දෙනවත් එක්කම රිසීව් එකෙන් වතුර ගලන්නත් පටන් ගන්නවා. අමුතු හඬක් ඇහෙන සුප්පතන ගමන් කියනවා ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙන්න කලින් මේ ප්‍රහේලිකාව විසඳන්න ඕන කියලා. එයා ගිලින මට්ටමටම වතුර ටිකෙන් ටික උඩටම පිරීගෙන එනවා. ඒත් එක්කම එයා සිවිල්මේ තියෙන වෝට් අවුට් එකක් දැකලා ෆ්ලෂ් එක අදින්න ඕන කියලා තේරුම් ගන්නවා. එයා ඉක්මනින් ෆෝන් එකකින් එක අල්ලගෙන උඩට නගින්න හැදුවත් කකුල් ඉස්සලා ආයෙමත් පහළට වැටෙනවා. එකපාරටම එයාට අර අංක ලියපු කොළ කෑල්ල ආයෙත් පේනවා. එයා ඒක ඉක්මනින් අතට අරන් ෆ්ලෂ් එකේ හැන්ඩලේ හොයාගන්න ප්‍රහේලිකාව විසඳනවා. ලොකු උත්සාහයකින් පස්සේ අවසානයේ එයා ඒක හොයාගෙන ඇදලා තමන්ගේ පණ බේර ගන්නවා. ඒත් ඉතින් එයාටම පස්සේ මතක් වෙනවා බොරුවට මැරෙන්න හැදුවට වැඩක් නැහැ. මොකද තමන් ඉන්නේ VR ගේම් එකක් අස්සේ කියලා. ඊට පස්සේ එයා ආපහු නිවසට ගිහින් කම්පියුටර් එක ළඟ වාඩි වෙනවා. එදා රෑ එයාගේ තාත්තා ක්‍රේස් එනවා. පස්සේ දෙන්නත් එක්කම රෑ කෑමක් ගන්නවා. එකපාරටම විදුලිය විසන්දි වෙනවා. රීස් එයාගේ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක දාගත්තත් ෆෝන් වල සිග්නල් උත් නැති වෙලා කියලා එයාට පේනවා. ක්‍රේස් ජනේලෙන් එළිය බලද්දි මුළු පළාතම අඳුර ගිල්ලා තියෙනවා. එයා දකිනවා ලයිට් බල්බ් එක පුපුරලා යනකොට එයාට තේරෙනවා මේක සාමාන්‍ය කරන්ට් එක යෑමක් නෙවෙයි කියලා. මේ කරන්ට් එක යෑම ඉක්මනින් ඉවර වෙන එකක් නෑ කියලා රීස්ට කියන එයා පරණ ෆොටෝස් බල කතා කරනිමු කියලා යෝජනා කරනවා. ටික වෙලාවකින් ඇහෙන ලොකු ශබ්දයක් නිසා රීස් උඩ තට්ටුවට යනවා. එතන එයාගේ තාත්තගේ සීයා ෆ්‍රෑන්ගේ බඩු තියෙන ගබඩා කාමරයට එයා ඇතුළු වෙනවා. එතනදී එයාට විද්‍යුත් චුම්බක ශක්තිය පිළිබඳ පොතක් හම්බ වෙනවා. 1950 ගණන් වල රේඩියෝ මුලින්ම හොයාගත් හැටි ගැනත් එයා එකෙන් ඉගෙන ගන්නවා. අට්ටාලේ පරණ බඩුවස් කරද්දී එයාට වයර් සහිත පරණ උපකරණයක් හම්බ වෙනවා. ඒක වැඩ කරන කම්ම එයාකට පුළුවන් තරම් වද දීලා අන්තිමේදී එයාගේ සීයා ෆ්‍රෑන්ක් එක්ක සම්බන්ධ වෙන්න සමත් වෙනවා. එයා ජීවත් වෙන්නේ ටවුන් එකේ ගොඩක් ඈත පැත්තක තනියම. රේඩියෝ එක හරහා ටවුන් එකේ ගොඩක් පැතිවලට කරන්ට් එක නැති වෙලා කියලා එයා දැනගන්නවා. ක්‍රීස් කියනට ඇහෙනවත් එක්කම එයා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මෙයා ක්‍රීස් කොහෙද කියලා ඇහුවම රීස් කියනවා එයා නිදි කියලා. මුළු බටහිර පැත්තරම මේක බලපාලා තියෙන නිසා තමන් ගාවට එන්න කියලා ෆ්‍රෑන්ක් බල කරනවා. මොකද මේ වගේ ලොකු විදුලි බිල් වැටීමකට පැහැදිලි හේතුවක් නැති නිසා එයා ලොකු බයකින් ඉන්නේ. දිගටම සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් වෙනවා. උත්පාදක යන්ත්‍රය චාර්ජ් කරන හැටි ෆ්‍රෑන්ක් රීස්ට කියලා දෙනවා. හැබැයි ඒක වැඩ කරන්නේ එයා සතපුම් 5ක් ඇතුළත හිටියොත් විතරයි. එන්න ඕන පාර හොයාගන්න උදව්වට එයා මැප් එකේ තැනකුත් පෙන්නනවා. ටික වෙලාවකින් එයා ඒ උපකරණය ඕෆ් කරනවා. ඒ වගේම උදේට තාත්තා කතා කරයි කියලා එයා 100ට කියනවා. අනිත් පැත්තෙන් ෆ්‍රෑන්ක් Tamanට ඕන කරන හැමදේම ලෑස්තිද කියලා බලන්න එයාගේ බඩුව බඩවට යනවා. පහවදා උදේ රීස් මේ විස්තර තාත්තට කිව්වත් ග්‍රේස් එක පිළිගන්නේ. දෙන්නේ විතරක් ඉන්න පළාතකට එයා නම් යන්න බෑ කියනවා. මෙහෙම කරන්ට් එක ගැන එයාලගේ සීයා ෆ්‍රෑන්ක් හැමදාම අනතුරු ඇඟෙවුවා කියලා රීස්ට මතක් කරන එයා මේකේ ආරම්භය වෙන්න පුළුවන් කියලා කියනවා. මේ අතර රීස් ආයෙත් රේඩියෝ එකෙන් කතා කරලා ග්‍රේස්ට කෙලින්ම කතා කරන්න දෙනකොට ෆ්‍රෑන්ක් ඉන්නේ දඩයන් කරමින්. පුතාගේ සද්ද ඇහුණ ගමන් ෆ්‍රෑන්ක් ඉල්ලනවා රීස්ට මේකට ඇහුම්කන් දෙන්න එපා කියලා. එහෙම කියලා ග්‍රේස් රීස්ව කාමරෙන් එළියට යවනවා. මුළු බටහිර ඇමරිකාවේම විදුලි බල පද්ධතියෙන් වැඩි කොටසක් විනාශ වෙලා කියලා ෆ්‍රෑන්ක් හෙළි කරනවා. ඒ වගේම හොරුයි මැරියීමේ විදුලිය නැතිවීමෙන් වාසි ගන්න නිසා ටවුන් එක අවුල් වෙන්න කලින් වහම් පිටත් වෙන්න කියලා අනුතර අඟවනවා. ඉතින් හැමෝම කඳු පැත්තට පැනලා යන නිසා පාරවල් බ්ලොක් වෙන්න කලින් පිට වෙන්න කියලා එයා ග්‍රේස්ගෙන් ඉල්ලනවා. ටවුන් එකේ තෙල් ඉක්මනින් ඉවර වෙන්න නිසා ගබඩා කාමරේ තියෙන අමතර ගෑස් කෑන් ටිකත් ගන්න කියලා එයා මතක් කරනවා. අන්තිමේදී ග්‍රේස්ටත් අනුතර තේරිලා ෆ්‍රෑන්ක් කියන දේ අහන්න තීරණය කරනවා. රීස් එක පිටත් වෙන්න කලින් එයා පුළුවන් හැම සැපයීමක්ම ඉක්මනින්ම එකතු කරගන්නවා. ඒ ඉතින් එළියට බැස්සම තමයි දකින්නේ මුළු ටවුන් එකම සම්පූර්ණයෙන්ම කැළඹිලි සහිත තත්ත්වයකයි තියෙන්නේ කියලා. මිනිස්සු උද්ඝෝෂණ කරනවා, හොරකම් කරනවා, හැමෝම ඉන්නේ ලොකු බයකින්. මාකට් එකේ මිනිස්සු කෑමයි වතුරයි කොල්ලගෙන හැටිත් ඒ දෙන්නට පේනවා. ඉතින් ඒ දෙන්න පාර දිගේ ඉදිරියටම යන්න තීරණය කරනවා. පාර දිගේ උන්ට පේනවා පවුල් පිටින් මිනිස්සු ඒ නගරය දාලා යන හැටි. එයාට ඉස්සරහින් නිමක් නැති වාහන පොලිමක් හැදිලා තියෙනවා. ඒත් මග වෙලා තිබුණ ඇක්සිඩන්ට් එකක් නිසා එයාට වාහනේ එකපාරම නතර කරන්න සිද්ධ වෙනවා. මොකද වෙන්නේ කියලා බලන්න ග්‍රේස් සහ රීස් වාහනේ එළියට බහිනවා. ඒත් එකපාරටම ඈතින් වේගෙන් ආපු තවත් කාර් එකක් පෙරළන වාහනේ හප්පගෙන යනවත් එක්කම පාර ආයමත් විවෘත වෙනවා.
ඔවුන් ඉක්මනින් තමන්ගේ වාහනේට දුවලා ගිහින් රාත්‍රී උදා වෙද්දිම ගමන දිගටම යන්න තීරණය කරනවා. රීස් අවදි වෙනකොට එයාට තේරෙනවා එයාගේ තාත්තා වැරදි පාරකයි ඇවිත් තියෙන්නේ කියලා. එයා මැප් එක බලන අතරතුරම ග්‍රේස් ඉස්සරහින් තිබුණු වහනයක හැප්පෙනවා. ඒත් එක්කම දෙන්නට මුකුත් පේන්නේ නැතුව යනවා. සිහි නැතුව ඉන්න අතරතුර රීස්ට පේනවා අසහ්‍යත්වයෙන් ඉන්න එයාගේ අම්මාව වීල්චෙයාර් එකකින් තියේටර් එකට අරන් යනවා. එයා දකිනවා අමුතු මිනිහෙක් එයා දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. පස්සේ එයා දැනගන්නවා අම්මා මේ ලෝකෙන් සමුගත්තා කියලා. පහවදා උදේ වෙනකොට ග්‍රේස්ට සිහිය ඇවිත් හිටියත් රීස් සිටියේ වෙනම ලෝකෙක අතරමං වෙලා වගේ. ඉතින් ග්‍රේස් රීස්ව හැරවන්න උත්සාහ කරනවා. අන්තිමේදී යාට සිහිය එනවා. ග්‍රේස් බය වෙලා වගේ එයාට කියනවා ඔවුන් පාරෙන් ඉවතට ගිහින් කියලා. ඒ වගේම දැන් වාහනයෙන් වැඩක් නැහැ කියලාත් කියනවා. ඔවුන්ට පයින්න යන්න වෙනවා කියලා එයා අවධාරණය කරනවා. තත්ත්වය තේරුම් ගත්තට පස්සේ රීස් රේඩියෝ එක හොයලා එයාගේ සීයාට කතා කරන්න හදනවා. ඒත් ග්‍රේස් මතක් කරනවා ඔවුන් සතපු 4-5ක් ඇතුළත හිටියේ නැත්තම් සීයාට ඇහෙන්නේ නැහැ කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා ඔවුන් ආයමත් සිටියෙන් බලලා දැනගන්නවා ඔවුන් දියලේ තියෙන පැත්තකට ළඟා වෙලා කියලා. ඔවුන් කැඩුණු වාහනේ දාලා යනකොට රීස් දකිනවා තාත්තගේ ඇඟෙන් ලේ එනවා. පස්සේ එයා දකිනවා තාත්තගේ ඇඟේ තුවාලයක් තියෙනවා. ඒ තාත්තා කියනවා ඒක ගණන් ගන්න එපා මම හොඳින් කියලා. ඔව් ඉතින් තාත්තලා කොහොමද එහෙමනේ. ඔවුන් ගඟ දිගේ ඇවිදගෙන ගියා. ග්‍රේස් ඉක්මනින්ම දුර්වල වෙනවා. නිතර විවේක ගන්න නතර වෙනවා. එයා රීස්ට කියනවා එයා ශක්තිමත්ව ඉන්න ඕන කියලා. කවදා අතාරින්න එපා ඉදිරියටම යන්න කියලා. රීස් එයාගෙන බය වෙලා තුවාලේ බලන්න කියලා බල කරනවා. ඒ කොච්චර නරකද කියලා දැකලා එයා ෂොක් වෙනවා. කොහොම හරි තාත්තයව සනසලා ආයෙත් නැගිටලා ගමන යන්න හදනවා. හැබැයි ඉක්මනින්ම එයාගේ ශක්තිය නැති වෙලා යනවා. සිහිය නැතුව බිම් වැටෙන කලින් එයා රීස්ට කියනවා Tamanට උදව් කරන්න කියලා. රීස් හොඳටම බය වෙලා වනාන්තරයේ මැද්දෙන් පිස්සුවගේ දුවන ගමන් උදව් ඉල්ලලා කෑ ගහනවා. අන්තිමේදී වනාන්තරයේ ඇතුලේ තියෙන ලොකු ගෙයක් ළඟට යනවා. එයා කෑ ගහලා එවුණු ගමන් මාමා ග්ලේන් ඉක්මනින්ම එළියට දුවගෙන එනවා. පරක් වෙන්නේ නැතුව එයා රීස් ග්‍රේසිට තැනට එක්කගෙන ගිහින් එයා වාහනේට දාගෙන තුවාල වලට බෙහෙත් කරන්න ගෙදරට එක්කන් එනවා. ප්‍රථම ආධාර දුන්නාට පස්සේ ග්ලේන් අහනවා ඔයාලා කොහෙද යන්නේ කියලා. රීස් යාලා ගමන ගැන විස්තර කරනවා. කරන්ට් එක ගිය දවස් ඉඳන් හැමෝම නගරෙන් පැනලා යන්න හදනවා කියලාත් එයාගේ අම්මා මර්ලින් හැට් වෙනත් නගරයක හිර වෙලා ඉන්නවා කියලාත් එයා ළඟට යන්නේ කොහොමද කියලා අදහසක් නැහැ කියලාත් එයා කියනවා. ටික වෙලාවකට පස්සේ රීස් එළියේ ඇවිදින්න යනවා. ඒත් එයා ආයෙත් අර අමුතු මිනිස්සයව දකිනවා. ඒත් එක්කම එයා බය වෙලා තාත්තින්ටම දුවනවා. මේ අద్భుත කෙනා පේන හැමතැනකම හැම වෙලාවකම මොකක් හරි විපතක් එයා පස්සෙන් එනවා. ඇත්තටම එයාප වෙනකොට දකින්නේ ග්‍රේස් මැරිලා ඉන්නවා. ග්ලෙන් එයාත් එක්ක ඉඳලා ගේ ළඟම ග්‍රේස්ව වලලන්න උදව් කරනවා. ඉතින් මේ විදිහට රීස්ට කොහොම හරි යාගේ තාත්තත් අවසානට නැති වෙනවා. මේ අතරතුර රීස්ගේ සීයා ෆ්‍රැන්ක් තාමත් මෙයාලව හොයනවා. කොහොම හරි තමන්ගේ පවුල හොයාගන්නවා කියලා. එයා තමන්ටම පොරොන්දු වෙනවා. ඒත් එක්කම ග්ලෙන් තීරණය කරනවා රීස් එයාගේ සීයා ළඟට එක්කන් යන්න. ඉතින් ඔවුන් දෙන්නම ගමන පටන් ගන්නවා. මේ ඇස්සේ යන අතරමඟදී ෆ්‍රැන්ක්ට පාර තිබුණු සුන්බුන් හම්බ වෙනවා. එයා ඒ ගැන හොයලා බලද්දී වනාන්තරයේ ඇතුලේ තිබුණු ග්‍රේස්ගේ වාහනයයි ලේතවරුණු ඇඳුම් ටිකයි හම්බ වෙනවා. ඒත් එක්කම එයාට තේරෙනවා ඔවුන් ලොකු අනතුරකයි ඉන්නේ කියලා. අන්තිමේදී ෆ්‍රැන්ක්ට ඈතින් ග්ලෙන්ගේ ගෙදර පේනවා. ඒත් එයා ඇතුළට යද්දී ඒක හිස්. තමන් උන්ට ගොඩක් ළඟ ඉන්නවා කියලා එයාට දැනෙනවා. ඒත් එක්කම එයාට ග්‍රේස්ගේ සොහොනත් හම්බ වෙනවා. ඉතින් ඒකෙන් නම් එයා සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මේ විදිහට ග්ලෙන් සහ රීස් එයා ගමන ඉදිරියටම යනවා. ඒත් පාරෙන් අතර කළ තිබුණු වාහනයක් දැකලා ග්ලෙන් ප්‍රවේශම් වෙනවා. කොල්ලකරුවන් ගැවසෙනවා කියලා එයා රීස්ව වාහනේ ඩිකිය ඇතුලේ හංගනවා. එයා ළඟට යද්දි අර අద్భుත මිනිස්සයා ආයෙමත් පෙනී ඉන්නවා. එයා තමයි අතරමං වෙලා ඉන්නේ කියලා ග්ලෙන්ගෙන් පාර අහනවා. ග්ලෙන් පාර විස්තර කරන්න පටන් ගත්තත් අර මිනිස්සයා එකපාරටම එයාට පහර දීලා කිසිම පැකිලීමක් නැතුව එයාව මරලා දානවා. හැංගිලා බයෙන් ගෙහි ඉන්න රීස් මේ හැමදේම දකිනවා. ඊට පස්සේ අර ආගන්තුකයා ග්ලෙන්ගේ මෝටර රථය අරගෙන තෙල් ගහ ගන්න පුළුවන් වාහන තියෙනවද කියලා බලන්න අතෑරලා දාපු වාහන වලින් පිරුණු ලොකු ගරාජ් එකකට යනවා. එයා වාහන අතරින් යනකොට එයාට පිටිපස්සෙන් සද්දයක් ඇහෙනවා. එයා හැරිලා බලද්දි තවත් කෙනෙක්ව දකිනවා. රීස්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් පුළුවන් තරම් වේගෙන් එතනින් පැනලා දුවනවා. අනිත් පැත්තෙන් අර ආගන්තුකයා ග්ලෙන්ව මරලා හැංගිලා හිටු මැරයවත් ඉවරයක් කරලා දානවා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් එයාට රීස් ඉන්න තැන දැනෙනවා.
ඊට පස්සේ එයා රීස්ව අල්ලගෙන ගෝණියට දාලා අරන් යනවා. හොඳටම අසරණ වුණ රීස් ඒ ගෝණියෙන් බේරෙන්න ලොකු සටනක් දෙනවා. හැබැයි අන්තිමේදී එයා එළියට එද්දි රෝද පුටුවකින් නමුතු ගැහැණු කෙනෙක්ව තමයි දකින්නේ. ඒ ගැහැණු කෙනා කැත හිනාවකින් රීස්ව පිළිගන්නවා. සාදරයෙන් පිළිගන්නවා කියලා. රීස් අහනවා එයා කවුද කියලා. ඒත් ඉතින් ඒ ගැහැණු කෙනා කියන්නේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන රීස් කියලා. මොකද රීස් තමයි එයාගේ ටීමට අවසර නැතුව ආපු පිටස්තරයා කියලා. ඔව් ඉතින් රීස් උස්සගෙන ඇවිල්ලා මෙයාත් මාර කතාවක් තමයි කියන්නේ. එහෙම කියලා ඒ ගෑනු කෙනා එකපාරටම එතනින් යන්න යනවා. මේ අතරේ ෆ්‍රැන්ක් හැම හොඩුවක්ම පස්සේ යමින් තමන්ගේ පවුල හොයන්න ලොකු සටනක ඉන්නේ. හැබැයි යා ළඟට යන හැම වෙලාවකම මොකක් හරි බාධාවක් එනවා. අන්තිමේදී පාරේ වැටලා තියෙන ග්ලෙන්ගේ මලසිරුර එයාට හම්බ වෙනවා. ඉතින් ඒක එයාගේ මේ අමාරු ගමනේදී ලැබුණ තවත් දරුණු පහරක් වෙනවා. රීස් වටේ තියෙන අනතුර දැන් තවත් නරක අතර හැරිලා තියෙන්නේ කියලා ෆ්‍රැන්ක්ට තේරෙනවා. ඉතින් මේ අතරේ අනිත් පැත්තෙන් අර අමුතු මහලු කාන්තාව රීස්ට රෑ කෑමකට ආරාධනා කරලා එයාගේ පවුලේ අයව අඳුන්වලා දෙනවා. රීස් මුලින්ම දැකපු එයාගේ පුතා බිල් සහ එයාගේ මුණුපුරා ක්වීන් කියන්නේ නම් හැම වෙලාවෙම නිහඬ වෙන්න තමන්ගේම ලෝක අතරමං වෙලා ඉන්න මිනිස්සෙක්. ඒ කාන්තාව වාහනේට මිනිස්සයා ගැන අහපුවම රීස් ස්ථිරවම කියනවා එයා මගේ තාත්තා නෙවෙයි මම එයාව දන්නේවත් නැහැ කියලා. ඒ වගේම එයා හොරෙක්. එයාට ලැබෙන්න ඕන දේ තමයි ලැබුණේ කියලාත් එයා කියනවා. එයා කාගෙන්වත් පැනලා යන්නේ නැහැ කියලාත් පැහැදිලි කරනවා. හැබැයි අවාසනාව නම් එයාගේ පස්සෙන්ම එනවා කියලාත් කියනවා. ඒ වගේම එයා හැරෙන හැම පැත්තකම විනාශය තමයි දකින්න තියෙන්නේ. මහලු කාන්තාව කරන්ට් ගියේ ගැන අහපු ගමන් පල් හිනාවක් දාලා කියනවා ටවුන් වල ජීවත් වුණාම ඕක තමයි වෙන්නේ. කරන්ට් ගියත් නැතත් අපිට නම් ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. අපි හැමදාම ජීවත් වුණේ පරණ විදියට කියලා. ලාම්පු ඉටිපන්දම් එලකිරි අන්න ඒක තමයි ජීවිතය කියලා මේ මහලු කාන්තාව කියනවා. ඔවුන් අනන්තරේ දඩයම් කරලා හම්බෙන දේ කනවා මිසක් ෆෝන් හෝ ටීවී ගැන තඹයකටවත් තකන්නේ නැහැ කියලාත් එයා තවදුරටත් කියනවා. එදා රෑ හැමෝම නිදාගෙන අතරේ රීස් පැනලා යන හැදුවත් ඒක අර මහලු කාන්තාවට එකපාරටම දැනෙනවා. ඒත් එක මෙයා බිල්ට කියනවා සහ බිල් රීස් පස්සෙන් එනවා. ඒ ඉතින් අවසානට රීස් වටවලා තිබුණු උගලකට අහු වෙනවා. පහවදා උදේ වනාන්තරේ ඉන්නකොට වලහෙක්ට රීස්ගේ සුවඳ දැනෙනවා. ඌ එයාව මරාගෙන කන්න හදනකොටම බිල් එතනට ඇවිත් වලහව මරලා දාලා ඔවුන්ගේ දරුණු සැලැස්ම හෙලි කරනවා. ඉතින් රීස් පාවිච්චි කරලා තියෙන්නේ වල් සත්තුන්ට ඇමක් විදිහට. එයා රීස් වායෙත් ගෙදරට ඇදගෙන එනවා. පස්සේ මහලු කාන්තාව ඇවිත් රීස් එක්ක කතා කරනවා. මේ පාර එයා රීස්ට ඩීල් එකක් ඉදිරිපත් කරනවා. වනාන්තරයේ ඕන් එක්කම නැවතිලා ක්වින්වත් කසාද බඳින්න කියලා එයා කියනවා. මොකද එතකොට හැමදේම පවුල් ඇතුළෙම තියේ කියලා එයා හිතනවා. බයුන රීස් නම් කියන්නේ මෙහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි කියලා. ඒකට කේන්තිය මහලු කාන්තාව බිලට අණ කරනවා. රීස්ව කාමරයක දාලා හිර කරන්න කියලා. රීස් හිර වෙලා ඉන්නකොට දවස් ගෙවිලා යනවා. එයා කීප සැරයක්ම පැනලා යන්න හැදුවත් දොර හොඳටම ආරක්ෂා කරලා තියෙන්නේ. ඉන්ටර්නෙට් නැහැ. රේඩියෝ එක පවා වැඩ නැහැ. කරන්න දෙයක් නැත්තේ නේ. අඳුරේ ඉඳන් එයාගේ දෙමාපියන්ගේ ෆොටෝ එකක් අල්ලගෙන හොඳටම අඬනවා. එක රෑක එයා පැනලා යන්න උත්සාහ කරනකොට ක්වින් එයාව දකිනවා. එයා ක්වින්ගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා එයාට මේ පැනලා යන්න උදව් කරන්න කියලා. ඒ වගේම එයා කියනවා මේ දුක්ඛිත ජීවිතෙන් බේරිලා දෙන්නත් එක්කම පැනලා යමු කියලා. ඉතින් ක්විනුත් ඒකට එකඟ වෙනවා. එයා හොරෙන්ම ගිහිල්ලා යතු ටික අරන් රිස්ට පැන ගන්න උදව් කරනවා. මේ දෙන්න එකතු වෙලා සම්ප්‍රේෂක වෙත ළඟා වෙන බලාපොරොත්තුෙන් දියලි දෙසට ගමන් කරනවා. මේ අතරේ බිල් ඕන් පැනලා ගියේ කියන දැනගෙන වහා වනාන්තරේ පීර මෙයාලව හොයන්න උත්සාහ කරනවා. රිස්ට බඩගිනි දෙරෙන්න පටන් ගන්නවා. හැබැයි ක්වින්යාට චෙරිගෙට් ටිකක් කඩලා දෙනවා. ඉතින් ඔවුන් පයින් යන අතරේ තමන්ගේ ජීවිත ගැන කතා බෙදා හදාගනිමින් දෙන්නට දෙන්න සමීප වෙන්න පටන් ගන්නවා. හැමදේම සංසුන් වෙනවා වගේ පේනකොට එකපාරම බිල් මෙයාලා ඉස්සරහට එනවා. ඔවුන් හැංගෙන්න කියලා හිතාගෙන වේගෙන් දිව්වත් බිල් ඔවුන්ව දකිනවා. ඒ නිසා ආයෙත් ලුහු බැඳීම දිගටම සිද්ධ වෙනවා. එක වෙලාවක ක්වීන් ගඟට වැටෙන්න යනවා. ඒත් අන්තිම තප්පරේ රීස් එයාව බේර ගන්නවා. පාරේ වැටලා තිබුණ ගස් කඳක් උඩින් එතර වෙන්න උන් හැදුවත් බිල් ආයෙත් මෙයාලව කොටු කර ගන්නවා. බිල් උන්ට වෙඩි තියන්න ඉලක්ක කරනකොටම ක්වීනුයි රීසි වතුරට පයින්නවා. බිල් අතාරින්න නැතුව ඔවුන් පස්සෙන් ආවත් ගඟ පුරාම පැතිරුණු ඝන මීදුම නිසා මුකුත් පේන්නේ නැති වෙනවා. බිල්ට පේන්නේ නැතුව එයා එතන පහු කරලා යන ගම්ම රීසා ක්වීන් වතුර යට ඇංගිලා ඉන්නවා. බිල් එතනින් ගියපු ගමන් ඔවුන් වතුරෙන් එළියට ආවත් බිල් ආයෙත් ඔවුන්ව දකිනවා. පස්සේ එයා ක්වීන්ව අල්ලගෙන එයාට හොඳටම පහර දෙනවා. ඉතින් බිල්ගේ ආයුධය වැටෙන්නේ රීස්ගේ ඉස්සරහටමයි. ඔන්න එතකොට තමයි රීස්ගේ සැබෑ ධෛර්යය පරීක්ෂා කරන වෙලාව වෙන්නේ. ක්වීන් රීස් වෙනුවෙන් තමන්ගේ ජීවිතේම පරදුවට තිබ්බා. දැන් ක්වීන් වෙනුවෙන් ඒ දෙයම කරන්න රීස්ටත් අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් රීස් ඔහුව බේරගන්න ඉදිරියට යනවා. හැබැයි පුදුම කියන්නේ
බිල්ල බිනු ඇදගෙන වැටෙන වෙඩි තියන්නේ රීස් නෙවෙයි. ඒ වෙඩිල්ලාවේ නියම වෙලාවට එතනට ආපු සීයා ෆ්‍රෑන්ගෙන්. රීස් අවසානයේ ආරක්ෂිතව දුවගෙන ගිහින් සීයාගේ තුරුලට යනවා. පස්සේ මෙයාලා හැමෝම ක්වින් එක්ක සීයා ගෙදරට යනවා. වසර ගණනාවට පස්සේ රීස් සහ ක්වින් ෆ්‍රෑන්ක් එක්ක හරිම සතුටින් ජීවත් වෙනවා. කරන්ට් එක නැතුව බාහිර ලෝකෙම සම්පූර්ණයෙන්ම කඩා වැටලා තියෙනවා. හැබැයි මෙයාර නම් මේ කුඩා නවාතැන ඇතුලේ ජීවිතය හරිම සංසුන් ඒ වගේම ආරක්ෂිතයි. එක දවසක් ක්වින්ට රීස්ගේ පරණ ලැප්ටොප් එක හම්බ වෙනවා. ඒකට එක පාරටම මැසේජ් එන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමේදී ඔන්න ඔය විදියට කරන්ට් එකත් ආපහු වෙනවා. හැබැයි මේ වෙද්දි රීස්ට නම් මේ ගැන කිසිම ගාණක් නැහැ. මොකද එයා ඒ වෙද්දි ආරක්ෂාව ආදරය සහිත සරල ස්ථාවර ජීවිතයක් හොයාගෙන ඉවරයි. ඉතින් මූවි එක අවසන් වෙන්නේ අන්න ඒ පණිවිඩයත් එක්ක. ඉතින් මේ ලස්සන මූවි එක සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යමු. හරි එහෙනම් අපි ආයෙත් ඉක්මනටම මේ වගේ තවත් සුපිරි මූවි එකකින් හම්බ වෙමු.